හායි ළමයි ඉතින් බලමු මේ සතියේ මම මොකද කරේ කියලා. හායි ළමයි ඉතින් අද මම තනියම යනවා. අර වගේ බඩ් ටිකක් ගන්න තියෙනවා. ඉතින් අද කවුරුත් නැහැ. තනියම තමයි මම බ්ලොග් එක කරන්නේ. ඉතින් මම මුලින්ම ගියා ලව් සිලෝන් එකට. කුරුණෑගල ලව් සිලෝන් එක නම් දැන් නොදන්න කෙනෙක් නෑ මං හිතන්නේ. මේක දැම්මත් හරි මම මේ එන පස්වෙනි පාර වෙන්නේ නැති. මං හිතන්නේ යාළුවොත් එක්කම ගොඩක් සැරවල ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට තාම මං අතන අර ෆොටෝ ගහන දණින් ෆොටෝ එකක්වත් ගහගෙන නැහැ. අද කොහොමද ගහන්න වෙන්නේ තනියම හින්දා. හරි ඉතින් පැය දෙකක් විතර ලව් සිලෝන් එකේ ඉඳලා අන්තිමට මට ඕන දේවල් ටිකක් අරගෙන ඊළඟට මම යන්න ගත්තා ෆ්ලවර් ෂොප් එකක් හොයාගෙන. මොකද මේ සතියේ මගේ ස්පෙෂල් කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා. එයාට ෆ්ලවර් එකක් ගන්න ඕනේ. ඉතින් ඒකින් තමයි මම මෙතන නම් මැප් එකකින් බලලා හොයාගත්තේ. ඊටවට වඩා බිල්ඩින් 4ක් විතර උඩ තිබ්බේ. ඔය තියෙන ප්ලේස් එක කොහොමද තමයි මල්කඩේ. ඉතින් ගියාට පස්සේ මොන මල්ද ගන්න කියලා හිතා ගන්න බැහැ ළමයි. කෙනියොත් තින්නම් පිරෙන්න. මම ඉතින් මගේ ඕඩර් එක දාලා නිකම්ම යන්නත් බැරි හින්දා මගේ අතට මල් ටිකකුත් ගත්තා. ඒ තියෙන ඒ ටික මල් ටිකත් අරගෙන ඔය ඉතින් මම දැන් පඩිපෙළ බෑගෙන යනවා. තට්ටු 4ක් ආය ආපස්සට බහින්නත් බෑ. ඉතින් මගේ ටීම් කලර් කියලා තිබෙන නිල් පාට ඒ නිල් පාට සිලෙක්ට් වෙන්න තමයි ගත්තේ. ඒක අරගෙන බස් ස්ටෑන්ඩ් එකට යන එක තමයි ලොකු මිෂන් එක. පුදුම වෙරිලක් නේ බලන්න. මල් ටිකක් අරන් ගියා ඒක ලොච්චර බලන්න දෙන්නේ. අනික අද බස් ස්ටෑන්ඩ් එකේ මාර සෙනග. අවුරුදු ඉවර වෙලා ගෙවල් වලට යන්න මේකම බස් වල පිරෙන්න සෙනග. එලාවට කුඩිය පිටිකුරු නැගල් බස් වල නම් කවුරුත් නැහැ. යන්තම් බස් එක නැගගත්ත පොලිම නැතුව. ඊළඟට දෙයින් ගෙදර යන්න තමයි තියෙන්නේ. අනේ ඉතින් ඔහම බස් එකේ යන ගමන් මට ඉස්සරහින් කපලයක් වාඩි වෙලා හිටියා ළමයි. හරි. ඉතින් මුලින් දන්නවනේ කපලයක් ඉද්දි සාමාන්‍ය කතා බස් එක තියෙනවා. ඒක ඊට පස්සේ එන අර කොල්ලට මගේ අතේ තියෙන මල් එක පෙන්නන්න ගත්තා. මං ඉතින් හිතුවා හරි ඉතින් කොහොමද කෙල්ල මල් වලට කැමතිනේ. දැන් අර කොල්ලව මරාගෙන කයි කියලා. හිතුවා වගේම තව මොන හරි කියලා මොන හරි දෙන්න අතර පොඩි රණ්ඩුවක් කළා කොල්ල පොඩ්ඩක් කෑ ගැහුවා. ඊට පස්සේ මේ කෙල්ල තරහා ගිය පාරට එයා ඉස්සරහනේ මට සීට් එකේ ඉන්නේ. ඊට පස්සේ ජනේලේ මං අරන් හිටියා. අර කට්ටිය වහගෙන හිටියා. ඒක පාටුව දංගාලා අර පිටර මේක ජනේලෙත් ඇහුවා. හරි ඉතින් තන් හුස්මක් ගන්න තිබ්බ ජනේලෙ. ඒකත් ඇහුවා මේ කෙල්ල. දැන් ඉතින් මොනව කරන්නද වෙලාවට ඒ වෙලේ වැස්සක්. ඉතින් අනේ ඉවසීම ප්‍රගුණ කරමින් මම බස් එකේ ආව දවස ඇත්තටම මම පරිදි මං කියන්නේ කෙල්ලට මල හම්බුන්නේ නැහැ කියලා. අනික මට හම්බුන මලකුත් නෙමෙයි මම වගේ සල්ලි දීලා මට කියලා ගත්තේ. අනේ ඉතින් ගෙදර එන අතරතුරේ පුංචි යාළුවෙකුත් හම්බුණා. හරිද? මෙයා දැන් ඔය මඩ ඔඩොක්කුවේ වාඩි වෙලා හිටියට කලින් හිටියේ අප්පච්චි ගොඩක්කුවේ. හරිද? රුසියාවට වඩා ලොකු ඉරිසියාවක් කියනවනේ ළමයි. ඉතින් අප්පච්චි ගොඩක්කුවේ හුරුතල්ලේ වීනකොට මම තමයි උස්සන් ඇවිල්ලා මගේ ඔඩොක්කුවෙන් තියාගත්තා. මේක සාමාන්‍ය දවසක්. උදේට නාලා මොනවා හරි කාලා මට තියෙන දෙයක් කරගෙන එළියට ඇවිල්ලා මොකක්ද දන්නවද මං කරන්නේ? මොකක් කියලා තව හිතන්න. ඔන්න බලන්නකෝ මම මොකද කරන්නේ කියලා. මේ ඉන්නේ ඔන්න ඔය දෙන්න හුරුකල් කරන වැඩි තමයි මට තියෙන්නේ. මේ ඉන්නේ අපේ ගෙදරට ටීන් ටිනුයි ශැගී ආපු වෙලාවක දාලා ගිය බත් පැටව දෙන්න. හරි. එක්කෙනෙක්ගේ නම ස්කූබි අනිත් කෙනා ස්නෝවි. ඔය බිම වැටලා ඉන්නේ ස්නෝවි. ඔය එහාට මෙහාට ඇවිදින අපේ සිංහ රාජයා ස්කූබිඩු. එයා නම් ස්කූබිඩු වගේ කියලා හැමෝම කියනවා. එයා නම් ඉතින් එන කම්මැලියා. කම්මැලිය කියන්නේ ඊර්ෂ්‍යාකාරයා. පේනවනේ. පොඩ්ඩක් එහෙම වෙන්න බෑ. අරුට උරතල් වෙන්න දෙන්නේ නැහැ. මං විතරයි ඉන්න ඕනේ. ඔහොම සීන් තියෙනවා ඉතින්. අනේ ස්කූබි නම් එහෙම නෑ. අපේ හරි හොඳ බල්ලා. ඒ උනාට ඉතින් මුන් දෙන්න රණ්ඩු වෙන්න ගියාම තමයි යකෝ දෙන්නව. හව්. හයි ඉතින් මං ඔයාලට කිව්වනේ වීඩියෝ එක පටන් ගද්දි නෙමෙයි මැද හරියදී කිව්වනේ එක්කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා කියලා. ඉතින් ඒකට තමයි ඔය ලෑස්ති වෙන්නේ. ඔව් බර්ත්ඩේ කේක් එක ගැන ස්පෙෂල් කියන්න ඕනේ. බර්ත්ඩේ කේක් එක අපිට හදලා දුන්නේ. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් මෙන්න මේ වීඩියෝ එකේ ඉන්නවා මම වගේම කර්ලි කොණ්ඩයක් තියෙන ලස්සන පුංචි ගෑනු. ඉතින් එයාගේ තමයි මේ පුංචි බිස්නස් එක. ඉතින් මේ තියෙන එයාගේ TikTok account එක. මම ඒකේ link එකත් පහලින් දාන්නම්. ඒකත් බලන්න ඔයාලට. ඔයාලට ඕනම දේ විදිහකට ඕනම කැමති විදිහකට ලස්සන ඩිසයින් එකකට මෙයා කේක් හදලා දෙනවා.
ඉතින් ඒ වගේම රිබන් ෆ්ලවර්ස් ඔයාලට ගන්නත් පුළුවන්. එයාගේ යාළුවෙක්ින්ද කියනවා නෙමෙයි, ඇත්තටම එයා එකේ මාරම රහයි ළමයි. රහ නැත්තම් අපි ආයෙ ගන්නෙත් නෑනේ. මේ තියෙන මං එයාට කියලා කලින් මේ වගේ දවසක හදාගත්ත කේක් එක. මේ තියෙන මේ සැරේ හදාගත්ත කේක් එක. හරි ඉතින් කේකුත් කැපුවා එක්කෙනෙක්ගේ උපන්දිනයට. උදේම නැගිටලා කේක් කපන එක තරම් අමාරු වැඩක් තවත් නැහැ. ඉතින් කේක් කපලා එයා ආයෙ දිව්ව වැඩට යන්න ඕනි කියලා. මොකද අද යාට නිවාඩු නැති හින්දා. ඉතින් බර්ත්ඩේ පාටි එක තිබ්බේ ඔන්නමයි. හරි ඉතින් අද තමයි දවස. මේ සතියේ මට දෙන ස්පෙෂල්ම ඉවෙන්ට් එක අද තමයි තියෙන්නේ. ඉතින් මම ඔය දැන් එකට යන්න ලෑස්ති වෙනකම් අපි බලමු අවුට්ෆිට් එක මොන වගේ වෙයිද කියලා. ලොකු අයිඩියා එකක් නැහැ. සිම්පල් විදිහට යන්න තමයි මම හිතන් ඉන්නේ. මගේ හොඳම යාළුවගේ අයියාගේ වෙඩින් එකට තමයි මේ යන්න ලෑස්ති වෙන්නේ. හරි ඉතින් ඔන්න මම දැන් ලෑස්ති වුණා. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඔන්න අපි දෙන්න ඉතින් යන ගමන් ඉන්නේ දැන්. අද නම් කර්ලි කොණ්ඩේ නැතුව මම පොඩ්ඩක් වෙනස් විදිහට කොණ්ඩේ හැදුවා. මට ඒක ගැලපෙනවද නැද්ද මන් දන්නේ නැහැ. අනේ මන්ද ඕන. කොහමද අපි වෙඩින් එකට ගිහින් හම්බෙමු. ඔන්න හොටෙල් එකට ආවා. ඉතින් ළමයි මේ වෙඩින් එක මාරම ලස්සනයි. මොකද මේ අක්කයි අයියයි දෙන්නම වැඩ කරන්නේ එයා කෝස් එකේ. ඉතින් වෙඩින් එක ගැන හිතාගන්න ඉතුරු ටික ආයෙ කතා කරන්න ඕනේ නැහැ. හරි ඉතින් ළමයි අපිට නෑ නෝ ප්‍රින්සස් කෑරි අපිට තියෙන කෙලිම ජෙනරල්මන් කෑරි. ඔය පේනවනේ. ඒ මන්දිරට මාව දාලා යනවත් එක්ක බලන්නකෝ. අනේ ඉංගල් ඉංගල්